Welcome to my Practice YouTube channel. ගොඩාක් දවසකින් තමයි මේ වීඩියෝ එකක් channel එකට දාන්නේ. අද අපි මාස 3ක් විතර වීඩියෝ දාන්න නැහැ මට වගේ වැඩත් එක්ක. ඒ වුණාට අද ඉඳන් අලුතෙන් වීඩියෝ එකක් දාගෙන යනවා. මගේ channel එකට චකාරකට වීඩියෝ ඉදිරියට ඇතුළත් ඉන්න. අද ඉඳන් අලුතෙන් වීඩියෝ වලට channel එක බලා ගන්න පුළුවන්. අද අපි අලුත් වීඩියෝ එකක් දාන්න තමයි ඉස්සරලා ඉන්නේ. ගොඩක් දැන් කාලයක් ගියා සමහර අයට දැන් ඩිපොසිට් කරන්න ප්‍රශ්න තියන අය ඉන්නවා. කොහොමද මේ සයිට් වල ඩිපොසිට් එක කරගන්නේ කියලා. ඒකට ඩිපොසිට් එක කරලා ආයෙ ඩිපොසිට් එක කරලා ගේම් එක සෙල්ලම් කරන්න තමයි ලයිව් ප්ලේ කරන්න තමයි ලේස්ට් වෙලා ඉන්නේ. එහෙනම් වැඩි කතා වුණේ ගොඩක් කාලෙකින් වීඩියෝ එක දාන නිසා අපි වීඩියෝ එකට යන්. එහෙනම් channel එකට හිටපු like එක subscribe දාලා දෙන්න. එහෙනම් අපි යන් වීඩියෝ එකට. ලෝකයේ ජනප්‍රියතම බෙටින් සයිට් වල සෙල්ලම් කරලා මාසෙට ලක්ෂ ගණන් උපයන්න ඔයත් කැමතිද? ඔයාට කරන්න තියෙන්නේ මෙගාපාරි ට්‍රිබල් ස්ටාර්ට් වින්වින් 22bet මෙල්බෙට් යන සයිට් වල පහතින් තිබෙන මේ ප්‍රොමෝ කෝඩ් එක භාවිතා කරලා රෙජිස්ටර් වෙන්න විතරයි. ප්‍රමාද වෙන්නේ නැතුව දැන්ම වැඩේට බහින්න. මම අද එක්ස්පෙක්ට් එකට ඩිපොසිට් එකක් කොහොමද කරන්නේ කියලා දෙන්නම්. ඔයගොල්ලෝ ඩිපොසිට් කියන එක ක්ලික් කරලා ඔන්න එන්න පුළුවන්. ඊට පස්සේ ඔයගොල්ලන්ට ඩිපොසිට් කරන්න පුළුවන්. that's ගොඩාක් බලන්න. මම ඔයගොල්ලෝ ගොඩාක් කමෙන්ට් කරනවා ඉපේ එකයි මේ බැංක් ට්‍රාන්ස්ෆර් කියන ඔප්ෂන් එක අරන් ඩිපොසිට් කරන එක ගොඩාක් පහසුයි ඔයගොල්ලන්ට. මම අද ඩිපොසිට් එක කරන්නේ මේ අද ඩිපොසිට් කරලා දෙන්නේ iPay එක. ඔයගොල්ලෝ පුළුවන් මේ iPay එක ක්ලික් කරන්න. ඊට පස්සේ මේ විදිහට iPay එක අරන් ඩිපොසිට් කරනවා page එක බලා ගන්න පුළුවන්. ඔයගොල්ලන්ට මේ iPay mobile number එක හරි ගිණුමක් ගන්නයි ඔයගොල්ලෝ ඩිපොසිට් එක කරන්න පුළුවන්. මේ mobile number එක මේ pay එකෙන් ඩිපොසිට් එක කරනවා. ඩිපොසිට් එක කරලා මේ page එක පුරවන හැටි කියලා දෙන්න. ඔයගොල්ලන්ට iPay එක ඩිපොසිට් කරගන්න තේරෙන්නේ නැත්නම් කියලා දෙන්නම්. ඔයගොල්ලෝ iPay එකට යන්න. iPay එකට ගිහින් ඔයගොල්ලන්ට බලන්න පුළුවන් send money කියන ඔප්ෂන් එක ක්ලික් කරාට පස්සේ ඔයගොල්ලන්ට බැංක් account එක හරියට උතර තියෙන ගිණුමක් දාලා එහෙම හරි එහෙම නැත්නම් mobile number එක කරා හරි ඩිපොසිට් කරන්න පුළුවන්. මම mobile number එක ඩිපොසිට් කරන නිසා pay by mobile කියන එකට ටික් එක දාලා මුලින්ම ඔයගොල්ලෝ iPay එකෙන් දෙන්න ඩිපොසිට් කරනවා. 5000 ඩිපොසිට් කරනවා. ඊට පස්සේ ඔයගොල්ලෝ මේ mobile number එක දෙන්න මෙතන මේ ඔයගොල්ලන්ට ස්ක්‍රීන් එකේ පේන mobile number එක දෙන්න ඕන. හරි. ඒක හරියට දෙන්න හොඳට බලලා ඊට පස්සේ transaction remark එකට ඔයගොල්ලෝ දෙන්න ඔයගොල්ලෝගේ 1xbet එකේ ID එක. ඒක ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන්. මේ තියෙන්නේ මගේ ID එක. මම මේක දෙන්න. අනිවාර්යෙන් මේක දෙන්න. ඒක දෙන්න ඕන හරියට. මේක දුන්නොත් ඔයගොල්ලෝ ඉක්මනට මේ transaction එක කරගන්න පුළුවන්. දෙකත් හරියට දෙන්න. දීලා proceed payment කියන බටන් එක ක්ලික් කරන්න iPay එකේ ඊට confirm කරන්න payment එක. ඊට පස්සේ transaction එක සාර්ථක වෙනවා. ඊළඟට ඔයගොල්ලෝ තියෙන මේ ස්ක්‍රීන් එකේ පෙන්නන දේ දැන් මේ අපි මේ page එක පුරවන්න ඕන. විතර ඔයගොල්ලෝ දෙන්න ඕන ඩිපොසිට් කරන amount එක. අතර 5000 දෙනවා. 5000 ඩිපොසිට් කරලා විතර මගේ mobile number එක දෙනවා iPay එක. හා ප්‍රොසෙස් එකේ නම දෙනවා.
ඊට මෙතන transaction ID එකක් දෙන්න. ඒකට ඔයගොල්ලෝ IP එකට ආපහු යන්න. IP එකට ගිහලා history එකට යන්න. history එකේ තියෙනවා ඔයගොල්ලෝ කරපු transaction එක. ඒ transaction එකට ගියාට පස්සේ ඔයගොල්ලෝ උඩින් බලා ගන්න පුළුවන් transaction ID එක කියන එක. අන්න ඒක මෙතනට ලබා දෙන්න. ඔඩියෝ ඔක්කොම අපි ෆිල් කරගත්තට පස්සේ මෙතන තියෙන confirm button එක දෙන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ මේ විදිහට deposit request created successfully කියන message එක. ඊට පස්සේ විනාඩි කිහිපයක් ගියාම IP එකෙන් ඔයගොල්ලෝ කරපු transaction එකට අනුව ඔයගොල්ලෝගේ payment එක add වෙයි ඔයගොල්ලෝගේ account එකට. ඒ විදිහට තමයි අපි deposit එක කරන්නේ. අපි බලමු කොච්චර දෙකේම deposit එක add වෙන්නේ. refresh කරලා බලමු අපි. අනාරිනේ වැඩි වෙලා ගියේ තත්පර කිහිපයකින් අපි deposit එක add වෙලා තියෙනවා. ඔය message එක නුඹලා බලන්න මේ තියෙන්නේ අපි කරමු deposit එක add වෙලා තියෙන්නේ. හරි. දැන් අපි අද live play කරමු අද වීඩියෝ එකේ. අද මම live play කරන්නේ ඔයගොල්ලෝ වෙනස් විදිහේ game එකක්. ඔයගොල්ලෝ යන්න live casino කියන option එකට. ඒකට ගිහින් ඔයගොල්ලෝ මෙතන search කරගන්න sweet bonanza කියලා. අපි අද සෙල්ලම් කරන්නේ sweet bonanza Candyland කියන live casino game එක. මේක මෙන්න මේ game එක තමයි අපි සෙල්ලම් කරන්නේ. ඔයගොල්ලෝ හරියට ලේසි live casino කියන option එකේ තියෙනවා sweet bonanza Candyland. මෙන්න මේ game එක තමයි අද අපි play කරන්න. අපි මේකෙන් කොහොමද වින්නර් ගන්න try කරමු. හරි මේකට ආවට පස්සේ මේ විදිහට ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් live යන game එක. අපි බලමු පොඩ්ඩක් සොයන් කරලා කොහොමද මේක වෙන්නේ කියලා. ඔයගොල්ලන්ට game එකට ආපු ගමන් බලා ගන්න පුළුවන් මම පොඩ්ඩක් දෙක කරන්න. මෙතන මේ spin wheel එකක් තියෙන්නේ. මේක ඇතුලේ තියෙනවා bubble surprise, candy drop, sweet spin කියලා. sweet spin කියලා තුනක් තියෙනවා. අනේ තුන આવුතින් අපිට හොඳ ලොකු win එකක් ගන්න අවස්ථාවක් තියෙනවා. ඒ වගේම තව අංක 1 2 5 කියලා තියෙනවා. එක આવුතින් අපි දාන මුද්‍ර වගේ එකදලා අපිට හොයාගන්න පුළුවන්. අපි bet එක දාන ප්‍රමාණය වගේ. හදිසියක් දෙක આવුතින් ඒ වගේ දෙගුණයක් අපිට ගන්න පුළුවන්. පහ આવුතින් පස් ගුණයක් ගන්න අවස්ථාවක් තියෙනවා. ඒ වගේම bubble surprise, candy drop, sweet spin આવුත් අපිට ලොකු මුදලකට යන්න අවස්ථාව තියෙනවා. ඒවා આવුත්ම පෙන්නන්නේ කොහොමද ප්ලේ වෙන්නේ කියලා. මේකදී අපිට bet කරන්න පුළුවන් රුපියල් 40 ඉඳලා. හරි. ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් යටින් පේනවා මෙච්චරලා මේක ගියපු history එක. ඒ history එක බලලා අපිට bet කරන්න පුළුවන්. මම ඔයගොල්ලන්ට කියලා දෙන්නම්. ඔයගොල්ලෝ bet කරන්න කොයි වෙලේ මේ sweet spin, candy drop, bubble surprise කියලා ටිකට් තුනට තමයි ඔයගොල්ලෝ bet කරන්න ඕනේ. මොකද අපිට ලොකු win එකක් ගන්න ඒක තමයි අවස්ථාවක් තියෙන්නේ. lost වෙන්න පුළුවන්. හැබැයි අපි හොඳට බලලා මේ බලන්න මේ chart එක දිහා බලුවොත් මේ එක අවස්ථාවක තාම bubble surprise එක දැන් විතර වට කීපයක් ගිහලා තියෙනවා. bubble surprise එක candy drop එක sweet spin එක කැවිලා නැහැ. එහෙම බලලා අපි පොඩ්ඩක් chart එක දිහා ඉදිරිය බැලුවොත් එහෙම ළඟපාතක ඇවිල්ලා නැහැ කියන්නේ ඉදිරියට මේ bubble surprise එකක් හරි candy drop එකක් හරි sweet spin එකක් හරි එන්න අවස්ථාවක් තියෙනවා. එහෙම අපි බලලා අපි මේකට bet කරන එක තමයි කරන්නේ. පොඩ්ඩක් chart එක දිහා බලලා අපි මේක bet කරනවා. අන්න විදිහට මම ඒ තුනට මේ විදිහට බැලුවම ළඟ බලමු මොකක්ද තාම එහෙම රවුන්ඩ් එකක් ආව නැති නිසා
අපිට බෙට් කරන්න chance එකක් තියෙනවා. ඉදිරියට එන්න අවස්ථාවක් තියෙනවා. මේක සෙල්ලම් ඉදිරිය කරන බලන වට 10 15 වට 15 අවශ්‍යයි. හරිද? එහෙනම් මම මෙන්න මේකට බෙට් කරනවා. මෙන්න මේ තුනට ඒ තුනට විතරයි බෙට් කරන්නේ. ඒ වගේම ඔන්න දැන් ආවේ sugar bomb එක. මේක තව එන්න පුළුවන් chance එකක් තියෙනවා sugar bomb එක. sugar bomb එක ආවොත් ඒ sugar bomb එකකින් එන අගෙන් අපි දාපු බෙට් එක ගුණ වෙලා නැවත වතාවක් ස්පින් එකක් කැරකෙලා ඒ ස්පින් එක අපි දාපු අංක 1 2 5 හෝ බබල් සර්ප්‍රයිස් කැන්ඩි ඩ්‍රොප් ස්වීට් ස්පින් එකක් ආවොත් අපිට වින් එකක් ගන්න chance එකක් තමයි මේ බබ් sugar bomb එකකින් අපිට තියෙන්නේ. අපි බලමු අපි දාපු ටිකට් තුන එකක් එයිද කියලා මේ sugar bomb එකේ. ආවේ අංක 1 කමක් නැහැ. අපි බලමු අපි ඉදිරියට බෙට් කරන්න. මම නැවත වතාවක් 40 ගානේ බබල් සර්ප්‍රයිස් කැන්ඩි ඩ්‍රොප් සීට් ස්පින් එකට බෙට් කරනවා. මේ වෙලාවේ මගේ නම් සිග්නල් ගොඩාක් අවුල් වෙලා තියෙන්නේ. ඒ වෙලාවේ ඔයගොල්ලෝ හොඳට සිග්නල් තියෙන අවස්ථාවක මේක සෙල්ලම් කරන්න. මොකද මේකේ සිග්නල් හොඳට තියෙන්න ඕන. අපි බලමු ඊළඟට මොකක් වෙයිද කියලා. ඒ සැරේ ආවේ අංක 2 නෑ අංක 2 නෙවෙයි සෝරි. ඒක ආවේ sugar bomb එක නැවත වතාවක්. බලමු මේ සැරේ කුමක් වෙයිද කියලා මේ sugar bomb එකෙන්. මේක සෙල්ලම් කරන්න මේ ගේම් ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් හොඳ කැපිටල් එකක් තියාගන්න 5000ක්වත් දාගන්න ඕනේ. මොකද 1000 දාගෙන මේක කරන්න බෑ. මොකද මේකේ වට කීපයක් හරි අපේ ලොස්ට් වෙනවා. ලොස්ට් වෙලා ෆයිනලි අපි ප්‍රොෆිට් එකක් ගන්න එක තමයි මේ ස්වීට් bonanza candy land ගේම් එක. අපි සෙල්ලම් කරලා ගන්න. එතන ආවේ අංක ඊනවත වතාවක් බෙට් කරමු. ඒ බලමු වින් එකක් ගන්න. දැන් මගේ ඕගොල්ලෝ බලා ගන්න පුළුවන් මගේ කැපිටල් එක 5000 දැන් 4600ට අඩු වෙනවා. එමු තමයි මේ ගේම් එක ප්ලේ කරනකොට අනිවාර්යෙන් කැපිටල් එක අඩු වෙනවා. මොකද අපි දාන ටිකට් තුන එන්නේ අපි දාන වෙලාවෙම එනවා කියලා අපිට විශ්වාස කරන්න බෑ. මොකද මේක ලයිව් යන වීල් එකක් කරකෙන්නේ. ඒ හින්දා අපිට ඒක ගෙස් කරන්න බෑ. අපි පොඩි try එකක් දෙන්නේ. අපි chart එක බලලා chart එකේ වට 20ක් 30ක් ළඟපාතක සීට් bonanza බබල් සර්ප්‍රයිස් කැන්ඩි ඩ්‍රොප් සීට් ස්පින් එකක් ආවේ නැහැ කියන ට්‍රික් එක නැහැ කියන දේ පාවිච්චි කරලා තමයි අපි ඉදිරියට බෙට් කරන්න ගන්න. එහෙම හිතලා තමයි අපි මේ විදිහට මේ ටිකට් තුනට අපි බෙට් එක ප්ලේස් කරන්නේ. ඒ හින්දා මේක ලොස්ට් වෙනවා. ලොස්ට් එක කොහොම වුණත් අපි ගත්ත තර්කය අනුව ෆයිනල් ප්‍රොෆිට් එකක් ගන්න එක තමයි මෙතනදී අපි සිද්ධ වෙන්නේ. ඒ හින්දා මේක වීඩියෝ එක බලලා කට්ටිය කියන්න එපා මෙහෙම කියලා කරොත් අනිවාර්යෙන් ලොස්ට් වෙනවා ගන්න එපා. මේක මම දැම්ම කියනවා. මේක ලොස්ට් වෙනවා. හැබැයි ලොස්ට් එක ෆයිනලි කවර් කරගෙන ප්‍රොෆිට් එකක් ගන්න එක තමයි අපි ටාගට් එක විදියට මේකේ අපි try කරන්නේ. ඒකට තමයි අපි මේ ස්වීට් bonanza candy land ගේම් එක ප්ලේ කරන්නේ. මේක මම ප්ලේ කරන ගේම් එක. ඕගොල්ලන්ට දෙන්න හිතුවේ. හැබැයි මේක හැමෝටම හරියන්නේ නැති වෙයි. මොකද කැපිටල් එක බෙට් එකකින් රුපියල් 120ක් ලොස්ට් වෙනවනේ. ඒ හින්දා පොඩි ගණන් තියාගෙන ඇවිල්ලා ලොස්ට් වුණා කියලා කියන්න එපා. මේක හොඳ නම් විතරක් ඔයගොල්ලෝ සෙල්ලම් කරන්න. නැත්නම් සෙල්ලම් ගන්න එපා. ඊට පස්සේ අපිට මට මොකුත් කියන්න එපා මේක ගැන. මේක ලොස්ට් වුණා කියලා. දැන් මම කිව්වා මේක try කරලා බලන්න කැමති අය විතරයි. හරිද? මොකද මේක අපිට
බෙට් එක දාන පළවෙනි සැනින්ම මේ ටිකට් 3යි කියලා අපිට චීවා ගන්න බෑ. ඒක ඔයගොල්ලෝ ටිකක් මේක ටිකක් බලන්න ඕනේ මේ chart එක. ළඟ පාචක ඇවිල්ලා තියද බබල් සර්ප්‍රයිස් එකක් හරි කැන්ඩි ඩ්‍රොප් එකක් හරි ස්වීට් ස්පින් එකක් එහෙම නැද්ද කියලා බලලා තමයි කොට කීපයක් බලන්න බෙට් කරන්න. ඒ වගේම කැපිටල් තියෙනවා. නැවතවතාවක් මම බෙට් කරනවා මගේ බෙට් ප්ලේස් වෙනවා ඔයගොල්ලෝ බලන්න. බෙට් එක ප්ලේස් වෙනවා. තාම අපිට වෙන්නේ නැහැ. දැන් මොගොල්ලෝ බය ගන්න පුළුවන්. දැනටත් මගේ කැපිටල් 4200ට අඩු වෙලා තියෙන්නේ. ප්‍රමාණයක් අඩු වෙලා. ඒකට ඉතින් හදාගෙන තමයි මේක සෙල්ලම් කරන්න ඕනේ. නැත්තම් ගියයි මෙන්න මොකද ලංකල්ලා කැපිටල් එක ලොස්ට් වෙලා යනවා. ඔක හරියන්නේ නැහැ කියලා. ඔය හරියන්නේ නැති වෙන්න පුළුවන් නේද? මම නැවත බෙට් එක ප්ලේස් කරා. මේක මම කරන විදිය තමයි ඔයගොල්ලන්ට මේ YouTube එකේ වීඩියෝ එකක් කරලා දෙන්නේ. මොකද මම කියන්නේ මේක ඔයගොල්ලෝ මෙහෙම එක සැරේටම සෙල්ලම් කරන්න නැතුව ටිකක් try කරලා බලන්න. නිකන් බලන් ඉන්න මේක හරියනවද කියලා. එතෙක් එක සැරේට කිව්ව පළියට දාලා සල්ලි නැතනම YouTube එකේ කමෙන්ට් දාන්න එපා බැනලා. ඔයගොල්ලෝගේ බලෙන් කාටවත් බලෙන් මේකට සෙල්ලම් කරන්න කියන්නේ නැහනේ. මේ සෙල්ලම් කරන එක ඔයගොල්ලෝගේ කමෙන්ට්. මොකද අපි සල්ලි අරගෙන සිග්නල් දෙන ඒ වගේ channel එකක් නෙවෙයි මේක. free one video දාන channel. අපිට තාම වින් එකක් ගන්න අවස්ථාවක් ආවේ නැහැ. අපි බලමු අපන්ට ෂුවර් එකක් තියෙනවා ඉදිරියට අනිවාර්යෙන් හොඳ වින් එකකට යන්න chance එකක් එනවා කියලා. මොකද මේ ළඟපාත එකක් අපේ මේ ටිකට් 3 ආවේ නැහැ. ඒ හින්දා ඉදිරියට අනිවාර්යෙන්ම ওই ටිකට් එකක් එනවාම තමයි කියන විශ්වාසය මට තියෙනවා. ඒ හින්දා මම දිගට බෙට් කරගෙන යනවා. කෙතාවේ නම්බර් 2 අපි නැවත ප්ලේ බෙට් කරනවා. අලුත් ගේම් එකක් ගැන වීඩියෝ එකක් දෙන්න හිතුවේ. මොකද හැමදාම කෑෂ් විතරක් ගැහුවා තාලා මේක හරියන්නේ නැහැ වෙනස්. try කරලා බලන්න. ඉදිරියට ඇවේටඩ් ගේම් එකේ වීඩියෝ ගේම් ට්‍රික්ස් නෙවෙයි මම දෙන්නේ. මම ගහන විදියටම ගේම්. අන්න බලන්න අපිට කැන්ඩි ඩ්‍රොප් එකක් එකකින් ආවා. මං කිව්ව විදියටම කැන්ඩි ඩ්‍රොප් එකක් ළඟින් කැන්ඩි ඩ්‍රොප් එකක් ආවා. කැන්ඩි ඩ්‍රොප් එකක් ආව ගමන් අපි රැගෙන යනවා අපේ වින් එක ගන්න. මෙන්න මේ විදිහට කලස් තුනක් තෝරන්න අවස්ථාව දෙනවා. ඔයගොල්ලන්ට කැමති කලර් එකක් තෝරන්න පුළුවන්. රතු තෝරනවා. අපි බලමු අපේ බෙටින් amount එක කී ගුණයක් දක්වා මේ කලර් එකෙන් වැඩි වේද කියලා. දැන් ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් මෙතන අති ස්පින් වීමක් වෙනවා. ස්පින් වෙලා මේ බෝල් එක මේ උඩ තිබෙන බෝලය කීයට වැටෙයිද කියලා. එල් එකක් දැම්මම අපි බලමු කොච්චර වින් එකක් ගන්න පුළුවන් වුණාද කියලා. අපි නිල් ක්ලික් කරා නම් අපි දාපු බෙට් එක නම ගුණයක් දක්වා වැඩි වෙනවා. බලමු රතු එක අපිට කොහොම වෙයිද කියලා. අපේ රතු එක වැඩි වුණේ 5 ගුණයකින්. තමයි අපි දන්නේ නැහනේ. අපි ඉතින් සිලෙක්ට් කරන එක වෙන. ඒ බලමු කහ එකක් කොහොමද වැඩි වුණේ? ඒක 14 ගුණයක් දක්වා වැඩි වුණා. අපි රුපියල් 240ක වින් එකක් ගත්තා කැන්ඩි ඩ්‍රොප් එක හරහා. බලමු. ලක්කයක් තියෙන. නැවත සෙල්ලම් කරමු. මොකද අපි වින් එකක් ගත්තා. හැබැයි අපේ ටාගට් එක තාම සම්පූර්ණ වෙන්නේ නැහැ. ෂුවර් ඉස්සරහට ස්වීට් ස්පින් එකක් අනිවාර්යෙන් එන්න ඉඩකඩ තියෙනවා කියලා. ඒ හින්දා මම තව සෙල්ලම් කරනවා ඉතින්.
මගේ ටාගට් එක තමයි ඒක ප්‍රොෆිට් එකක් ගන්න. 5000ට ඩිපොසිට් කරේ 4000 නේ තියෙන්නේ. මේක කවර් කරලා කොහොම හරි ප්‍රොෆිට් එකක් ගන්න. ඒ හින්දා අපි බලමු මේක කොහොම හරි ප්‍රොෆිට් එකක් ගන්න. නැවත ආවේ sugar bomb එක. බලමු මේ sugar bomb එක මොකක් වේද කියලා. ඔයාලා බලන්න පුළුවන් මේ ටිකේ sugar bomb ආව ගොඩාක් වේද කියලා. ඒකේ ආවේ number 1 අපිට නැවතත් bet කරමු. එක තමයි ආවේ කැන්ඩිඩේට් ළඟටම ගියා නැවතත්. බලමු බලමු. දැන් 3800ට මගේ කැපිටල් එක අඩු වෙලා තියෙන්නේ. ඉතින් නැවත bet කරලා බලමු. අනිවාර්යෙන් win එකක් ගමු. නැවත වතාවක් sugar bomb එකක් තමයි ආවේ. අපි බලමු මේ sugar bomb එක මොකද වෙන්නේ කියලා. අපි දාපු amount දෙගුණයකින් දැනට වැඩි වුණා. අපි බලමු අපි දාපු bubble surprise candy drop sweet spin එකක් මේ sugar bomb එක හරහා ස්පින් වෙලා එයිද කියලා. බලමු මේ තුනෙන් එකක් ආවොත් අපිට win එකක් ගන්න පුළුවන්. මොකද්ද මෙතන ස්පින් එක අතර වෙන්නේ කොතනද කියලා. පොඩ්ඩයි හරියටම හරි අපි කිව්වා වගේම සීට් ස්පින් එකක් ළඟ එනවා කිව්වා. ඔන්න ඒ වගේම සීට් ස්පින් එකක් ආවා. අපේ sugar bomb එක සීට් ස්පින් එකකට ස්වීට් ස්පින් එකට ආවා. දැන් අපි බලමු මේ ස්වීට් ස්පින් එක හරහා මොකද්ද අපි දාපු bet එක කොච්චර මුදලකින් වැඩි වෙලා අපිට ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන් දැන් කියලා. දැන් ස්වීට් ස්පින් එක ක්‍රියාත්මක අපේ ස්පින් වෙනවා 9 වතාවක් දැනට. මෙතන තියෙ ඕගොල්ලෝ බලා ගන්න පුළුවන්. අපේ bet එක දැනට කී ගුණයක් දක්වා වැඩි වේද කියලා අපි බලමු. දැන්ට ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් 4 ගුණයක් දක්වා වැඩි වෙලා තියෙනවා අපේ bet එක. දැන් 368ක win එකක් අපිට අරන් ඇවිල්ලා තියෙන්නේ. අපි බලමු මේ win එක තව කොච්චර වැඩි වෙයිද කියලා. අනිවාර්යයෙන් මේ win එක ලොකු win එකක් වෙන්න ඕන. බලමු කොහොමද වෙන්නේ කියලා මේක. අපේ bet එක දැනට 28 ගුණයකින් වැඩි වෙනවා. bet amount එක 28 ගුණයක් වුණා. දැන් රුපියල් 2296ක win එකක් ඇවිල්ලා තියෙන්නේ. බලමු තව කොච්චර වැඩි වේද කියලා. සුපර් සීට් ස්පින් එකක් ආවා. තව ස්පින් chance 4ක් තියෙනවා.
ඔව් දැනට අපේ බෙට් amount එක 37 ගුණයක් දක්වා වැඩි වුණා. දැන් රුපියල් 3000ක වින්නයක් ඇවිල්ලා තියෙනවා. ඔව් ෆයිනලි අපේ වින් එක රුපියල් 3040ක් දක්වා ලොකු වින් එකක් අපි ඔන්න එක බෙට් එකක බලාගන්න පුළුවන්. රුපියල් 3040ක් අපි වින් කරනවා. මං ඊළඟටත් පොඩ්ඩක් දාලා try එකක් දෙනවා. ඒක මොකක් වෙයිද කියලා බලන්න. දැන් නෑ මේක එන එක. දැන් ඔකට බලන්න පුළුවන්. කිව්ව විදිහටම අපි ෆයිනලි lost එකත් cover කරගෙන අපි profit එකක් ගත්තා. මගේ account balance එක 6700 දක්වා up කරගන්නට අවස්ථාව ලැබුණා මේ sweet bonanza candyland කියන game එක හරහා. ඔයගොල්ලන්ට ඒකයි කිව්වේ මේක සුපිරි ගේම් එකක් මට. ඔයගොල්ලන්ට ඒක පොඩ්ඩක් බලන්න ඔයගොල්ලන්ට කොහොමද කියලා try කරලා බලන්න. හරි. දැන් වින් එකක් ගත්තට පස්සේ තවත් මම මෙතන තව සෙල්ලම් කරන්නේ ඉස්සරහට මම කරන ක්‍රමය එකයි. දැන් මම කරන්නේ මම ගත්ත ප්‍රොෆිට් එක විත්ඩ්‍රෝ කරන්න තමයි ලෑස්ති වෙන්නේ. ඔයගොල්ලොත් මේ එක්ස්පෙක්ට් වේවා මොකක් හෝ සයිට් එක වේවා. ඔයගොල්ලෝ ප්‍රොෆිට් එකක් ගන්න. ඒ වෙලේ මේ ප්‍රොෆිට් එක විත්ඩ්‍රෝ කරන්න. ඒක තමයි හොඳම. මම යනවා විත්ඩ්‍රෝ කරන්න. මගේ දැන් ප්‍රොෆිට් 1700ක ප්‍රොෆිට් එකක් තියෙනවා. මම අර lost එකක් cover කරගෙන රුපියල් 3000ක වින්නයක් ගත්තනේ. දැන් මේ 1700 මම විත්ඩ්‍රෝ කරනවා. මම යනවා විත්ඩ්‍රෝ කරන්න. ඒකට මම මේ withdraw funds කියන ඔප්ෂන් එක ක්ලික් කරනවා withdraw එක දාන්න. ඒක ක්ලික් කරලා පස්සේ ඔයගොල්ලෝ withdraw එක දාන්න. මම IP එක හරහා withdraw එක දානවා. IP එක ක්ලික් කරලා IP එක හරහා මම හොයාගත්ත රුපියල් 1700 withdraw. ඔයගොල්ලෝ බලන්න. විනාඩි කිහිපයක් වගේ පොඩි කාලයකින් අපි 1700ක වගේ ප්‍රොෆිට් එකක් ගත්ත විනාඩි කිහිපයකදී ඔයගොල්ලෝ බලන්න පුළුවන්. ඒක පහසුවෙන් අපි මේ ප්‍රොෆිට් එක ගත්තා. හරි. ඊට පස්සේ මම මේක විත්ඩ්‍රෝ කරනවා. ඔයගොල්ලන්ට අද වීඩියෝ කොහොමද කියලා කමෙන්ට් කරන්න. මේ වගේ සීඩ් bonanza candyland game එක ගැන තවත් වීඩියෝ ඉස්සරහට ඕන නම් කමෙන්ට් එකක් දාන්න යන්න. මම ඉදිරියට තව වීඩියෝ ගෙන්න මේක ගන්න විදිය ගැන තව ඉදිරියට අලුතෙන් වීඩියෝ අරගෙන එන්න. මේ ගේම් එක කොහොමද මේ වීඩියෝ හොඳද කියලා කමෙන්ට් එකක් දාන්න. එහෙනම් තවත් වීඩියෝ එකකින්